හායි කොහොමද ඔයාලට ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ඔන්න ඉතින් ඉස්සෙල්ලාම මම ප්‍රාර්ථනා කරනවා මුග කාලෙකින් වීඩියෝ එකක් නම් ගේන්න බැරි වුණා ඒ ඔක්කොටමත් එක්ක හරියන්න ටිකක් දිග වීඩියෝ එකක් දාන්න කියලා හිතුවා මේකේ තියෙන ඉතින් ඒ කියන්නේ මම හදලා තියෙන මල් වර්ග ටික තමයි. ඔයාලා මම දාන වීඩියෝස් වලින් ගොඩක් කැමැත්තෙන් බලනවා කියලා තේරෙන මේ මල් සම්බන්ධව තියෙන වීඩියෝස් තමයි. ඒ හින්දා මම හිතුවා මේ වීඩියෝ එකත් මල් සම්බන්ධවම කරන්න. ඉතින් බලනකො මෙන්න මේ පිටර තියෙන ඩුබයි රෝස ටිකේ ලස්සන. ඔයාලට පේනවද මෙන්න මෙතන මේ කලර්ස් කීපයකින් පිපිලා තියෙන්නේ. මේ ඩුබයි රෝස වල අර මේ ඒ කියන්නේ මලකින් මලකට අර රේණු මේ ගෑවුනහම තියෙන කලර් එකකින් නැතුව ඒ කලර් එක මික්ස් වෙලා වගේ හැදෙනවා. ඒ කියන්නේ මං ගාව තිබ්බේ ඔය මේ කහ පාට එකේ මැද නිකන් ඔය රතු පාට වගේ තියෙන එකක්. මේ ඒකෙන් දැන් ආයෙ හැදිලා තියෙනවා කහ පාට වැඩි වෙලා මේ තැඹිලි පාට ඒ කියන්නේ රතු පාට වගේ එක අඩු වෙලා මල. ඔන්න ඔය පේන්නේ මේ පේන්නේ ඔන්න ඔකේ කහ පාට දැන් මේ ඔය රතු පාට මලෙන්ම හැදිච්ච එක තමයි හැපෙත් තියෙන කහ පාට එක. ඒකේ රතු පාට එක අඩු වෙලා කහ පාට වැඩි වෙලා. නේද? ඔය මම පෙන්නන්නේ. අන්න ඒ වගේ. ඉතින් අර පාට කීපයක මේ ඩුබයි රෝස් එකට හිටෙව්වහම ඒ විදිහට කලර්ස් මේ ඒ කියන්නේ මාරු වෙලා වගේ හරි ලස්සනට හැදෙනවා. ඔයාලත් ඩුබයි රෝස් හිටවනකොට එකම කලර් එකකින් හිටවන්න නැතුව කලර්ස් කිහිපයකින් ඩුබයි රෝස් එක තැන හිටවන්න. එතකොට ඔයාලට අලුත් කලර්ස් වලින් එන මල් ලබා ගන්න පුළුවන් වෙයි. මේ නම් ඉතින් ඔයාලා හැමෝම දන්න නිල් මානෙල් මම ආසම මල් වර්ගයක්. මේකේ සුවඳ ඔයාලට අනේ මන් දන්නේ මට කියන්න තේරෙන්නේ පුදුම සුවඳක් තියෙන්නේ. ඔයාලට පේනවා ඉතින් මේ මීමැස්සෝ එහෙම පිරීලා ඉන්නවා. මේකේ තියෙන සුවඳටම තමයි තියෙන්නේ. බලනකො ලස්සන. මෙන්න මේ දැන් පෙන්නන මේ වස්තු ගහේ මේ පාර අවුරුද්දට පිරෙන්නම මල් හැදිලා තිබ්බා. මං හිතන්නේ ඔයාලගේ වල තියෙන වතසුදු ගස් වලත් මෙහෙම වෙන්නේ නැති.
මේක වත්සුදු එකක් කිව්වට අර පෙති ලොකු වත්සුදු එක. මේකේ අමුතු සුවඳක් තියෙනවා. ගහ පිරෙන්න මේ කියන්නේ මේ කොළ ගාන්ට මල් පිපිලා තිබ්බා. මේ නම් ඉතින් අඹදාස් එකක්. ඒකත් මට මේ ළඟදි හම්බෙන කල එකක්. ඉතින් ඔය හැමදේම ගෙනල්ලා පෝච්චි වල තමයි හිටවන් ඉන්නේ. මේකත් ඩුබයි රෝස් එකක්. මට කියන්න ඔයාලා ගාවත් මෙන්න මේ කලර් එක තියනවාද කියලා. මේක ටිකක් ඩුබයි රෝස් එකක් වුණාට මේ වෙනස් ඒ මල පොඩ්ඩක් අර ඩුබයි රෝස් එකට වඩා චුට්ටක් වෙනස් මලක් තියෙන්නේ. ඒකට හරිම ලස්සනයි මල් පිරීලා හැදෙනවා. තාමක චූටි පැලයක්. මෙන්න මේක මේ ඩුබයි රෝස් වල අලුත් කලර් එකක්. මේ රෙඩ් කලර් එක. මේ බලනකො ඒක රතු පාටේ ලස්සන. රතුම රතුයි. මේක ටිකක් හොයාගන්න අමාරු කලර් එකක්. ඔය රෝස් පාට එක නම් හැමතැනම වගේ තියෙනවනේ. රතු එක චුට්ටක් හොයාගන්න අමාරුයි. ඉතින් කියන්නකෝ ඔයාලට කොහොමද අවුරුදු? දැන් නම් අවුරුදු ඉවර වෙලා. මට නම් මේ පාර අවුරුද්දට කොහෙවත් ඇවිදින්න නම් යන්න ඕනේ නැහැ. මොකද කියනවා නම් මම චුට්ටක් ලෙඩ වුණා. මම කියන්නේ සෙම වගේ ආවා. සෙමයි කැස්සයි වගේ. ඒ හින්දා තමයි මට මේ වීඩියෝ එකත් එඩිට් කරගන්න ඕනේ නැත්තේ. මොකද කටහඬේ පොඩි ප්‍රශ්න වගේක් තිබ්බා. දැන්ට චුට්ටක් තියෙනවා ඇති. ඔයාලට ඇහෙන එක අඩුයි වගේ නම් අනේ ඉතින් චුට්ටක් සමා වෙන්න. කටහඬේ පොඩි අවුලක් තාම තියෙනවා. එකයි වීඩියෝස් ගේන්නත් පරක්කුනේ. වීඩියෝ එක හදලා තිබ්බා නමුත් එඩිට් කරගන්න ඕනේ නැහැ. මේ තියෙන ඉතින් අපේ කියන්නේ මගේ කාමරේට අපේ මිදුල පේන විදිහ. මම මල් පෙන්නුවාට ඔයාලට හැමදාම මිදුල පෙන්නුවේ නෑනේ. මගේ මිදුල මැදින් ඉඳ තියලා දෙපැත්තට තමයි මේ ගස් ඒ කියන්නේ මල් ගස් හදලා තියෙන. මේ කාමරේ ඉඳන් ගත්තාම පේන විදිහ මම මේ zoom කරලා ගත්තා. මෙතන පොඩ්ඩක් අපහැදිලිත් වගේ ඇති වැස්ස වෙලාවක්. බලන්නකො ඉතින් හොඳයිද කියලා. මෙන්න බලන්නකො මං හිටවපු මේ අරලිය ගහක් නෙමෙයි චූටි පැලයක් මේක. මේකේ මල් පිපිලා තියෙන ලස්සන. ඒ කියන්නේ මේක මං හිටවලා තියෙන පෝච්චි එක. ඔයාලට පේනවා ඇති පෝච්චි එක හිටවලා තියෙන්නේ. ඒ වුණාට මල් පොකුරු 3ක් ඇවිල්ලා දැන් මල් පිපෙන්නයි හදන්නේ. මෙන්න මේක තමයි මම කියපු අන්න අර මල. මේකේ නම් මම දන්නේ. හැබැයි මේකේ ඇට ගොඩක් හැදෙනවා. මම එකයි කිව්වා ඔයාලට ඇට හරි පැල හරි දෙන්නම් කියලා. නම දන්න කවුරු හරි ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් කමෙන්ට් කරන කෙනාට ඇට හරි පැල හරි මම දෙනවා. බලන්නේ මලේ ලස්සන. හරිම ලස්සනයි. තද දම් පාටක් ඇතුලෙන් තියෙනවා. ඊට පස්සේ ඊට වඩා පොඩ්ඩක් ලයිට් වෙච්ච පර්පල් කලර් එකක් පිටින් තියෙනවා. ඉතින් නම දන්න කවුරු හරි ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න.
ඔයාලට මම පෙන්නපු ඉම්පේෂියා කලර් එකෙන් මම දැනට බෝ කරගෙන තියෙන පැල ටික අර මම දෙවෙනියට පෙන්නපු පැලෙත් මම අලුතෙන් බෝ කරගත් එකක්. ඉතින් මම අර එන චූටි අතු මේ තියෙන්නේ මම බෝ කරගත්ත පැල. හැබැයි මේ හැම එකක්ම එකම කලර් එක. මොකද මං ගාව තියෙන්නේ තාම එකම එක කලර් එකයි ඉම්පේෂියා වලින්. දිය කෝට්ලු නම් කලර්ස් කීපයක් තියෙනවා. නමුත් මේ ඉම්පේෂියා තියෙන එකම එක අර තද මේ රෝස පාට කලර් එක විතරයි. මේ තියෙන ඉතින් අපේ ගේ ඉස්සරහා බල්කනි එකේ ඉඳන් බැලුවාම මට මගේ මිදුල එකෙන් මම හදපු මල් ටික පේන විදිය. ඉතින් හැමදාම උදේට මම මෙතන ඉඳන් තමයි උදේ තේ එක බොන්නේ. මම දකින්න ආසම දේ තමයි මෙන්න මේ view එක. බලන්නකෝ ඒක ලස්සනයිද කියලා. මෙන්න මේ තියෙන ඉතින් ඕගොල්ලෝ කවුරුත් දන්න පිටෝනියා මල්. පිටෝනියා කියලාත් කියනවා, පිටූනියා කියලාත් කියනවා. මේ මල් එක මං ගාව තියෙන මේ කලර් එක විතරයි. මේකේ අතු ඇට ඒ හැමදේම පැලවෙනවා. ඕගොල්ලෝ ඉතින් දන්නවා ඇති මේ මල් ගැන නම්. මට මේක ගැන වීඩියෝ එකක් කරන්න බැරි නම් තනි වීඩියෝ එකක්. මම නිකන් අත්හදා බැලීමක් විදිහට මේකේ කොළ හිටවලා බැලුවා. ඔයාලට කියන්නේ කොළ හොඳටම මුල් ඇදලා පැලවුණා. මම කවදාවත් හිතුවේ නැහැ කොළ පැලවෙයි කියලා මේ පිටෝනියා වල. ඔන්න බලන්නකො මම නිකන් ඒ පෝච්චියේම කොළයක් කොළයක් නෙමෙයි කොළ දෙක තුනක් ගාලා තිබේ. කොළ දෙක තුනම හොඳටම පැලවුණා. මගේ අතේ මේ ෆෝන් එකත් එක්ක පොඩ්ඩක් හෙලවෙනවා. මෙහෙමින් මම ඔයාලට ගලවලා මේක පෙන්නන්නම්. බලන්න කොළ මේ විදිහට පැලවෙයි කියලා මේ ඔයාලා වුණත් හිතන්න නැතුව ඇති. බලන්නකො මුල් ඇදලා තියෙන හැටි. ඉතින් මේ කොළ ඔය විදිහට පැලුණාට පස්සේ ඔයාලා ඒක ගලවලා මම මෙතන පෙන්නන්නේ නැහැ වෙන පෝච්චියක හිටව ගන්නදී. ඉතින් පෙන්නන්න දෙයක් නැහැ නේ මේ බලන්න මෙච්චර හොඳට මුල් ඇදලා තිබ්බට පස්සේ ඔයාලා තියෙන මේක වෙන පෝච්චියක හිටව ගන්න. එතකොට මේ කොළෙන් දළු දාලා නව අලුත් පැලයක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවනේ පිටෝනියා කොච්චර ගණන් වුණත් මෙන්න මේ විදිහට පැල කරගත්තාම ඕන තරම් පැල කරගන්න පුළුවන්. මම මේ විදිහට ගහලා දැන් කීපයක්ම තියෙනවා. හැම එකම පැල වෙලා තියෙනවා. එකම එක පැලයයි ගෙනාවේ. ඒ පැලෙන් පැල ගොඩක් හදාගන්න පුළුවන් ඉතින්. හැබැයි මේ මොන පැලේ ගෙනාවත් මොන විදිහට හැදුවත් අපි චුට්ටක් ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. නැත්තම් පැල බෝ කරගන්න බෑ. මේ තියෙන ඉතින් මේ අර එදාම පෙන්නපු මේ අටලි එකම තමයි. දැන් බලන්න දැන් තව මල් පිපිලා. ඔයාලට කියන්නේ මේ අටලි එක මම මේ චූටි පෝච්චියකනේ හිටවලා තියෙන්නේ. ඒ පෝච්චිය ඔය තව කොළ වැවිලා. මේ බලන්න මේ පොඩි පෝච්චියකට 100ට තියෙන පෝච්චිනේ. පුදුම සුවඳක් නේ අරලි එක තියෙන්නේ. ඒ කියන්නේ අර මේ පර්ෆියුම් එකකින් එන සුවඳ වගේ මාරම සුවඳ. මම හැමදාම බුදුසාදුට මේ අරලියම දෙකක් හරි මේකෙන් කඩලා පූජා කරනවා. එහෙම දැන් කීප දවසක්ම පූජාත් කරලා තියෙන්නේ. ඉතින් බලන්නකො මට ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලත් මේ වගේ මල් පැලයක් දෙකක් හරි පුළුවන් තරමින් ගෙදර හදාගන්න. ඒක හිත නිවන භාවනාව. ඇත්තටම. එහෙනම් ඉතින්
ආයිත් දවසක හමු වෙමු. ගිහිල්ලා එන්නම්. බයි. පුත්සන්නයි හැමෝටම.